Welcome to Vanilla Vlogs. ඔගලෝකම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා ඉන්නේ. ලංකාවේ ඉඳන් කැනඩාවට ආපු මගේ ජර්නි එක ගැන ඔයගලන්ට ෂෙයා කරන්න. ඉතින් අද වීඩියෝ එකේ වෙනසකට තියෙන්නේ මම විතරයි ඇවිල්ලා ඉන්නේ. ඒ කිව්වොත් මගේ කතාව මේ ඔයගලන් එක්ක ෂෙයා කරන්න. අද හස්බන්ඩ් නැහැ. ඉතින් මම කතාව පටන් ගන්න කලින් මගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයගලන්ට කියලා ඉන්නම්. ඉතින් මම ලංකාවේ supply chain industry එකක අවුරුදු 10ක experience එකක් එක්ක වැඩ කරපු කෙනෙක්. ඉතින් මගේ ඒ experience එකත් එක්කම මට higher studies කරන්න අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් මම අපි මැරි කරපුවාන් පස්සේ අපි තීරණය කරා foreign country එකට ගිහලා higher studies කරමු කියන එක. ඉතින් ඒ time period එකේ COVID කාලයේ හින්දා අනිත් රටවල් වල borders close කරලා තිබුණේ. ඉතින් කැනඩාවේ විතරයි අපිට තිබ්බ එකම option එක student හැටියට apply කරන්න. ඉතින් ඊට පස්සේ අපි මේ ගමන පටන් ගන්නේ 2022 February. ඒ time එකෙන් තමයි අපි කැනඩාවට visa එක apply කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඒකෙන් පස්සේ අවුරුද්දේ ලංකාවේ ලොකුම කලබලකාර සිටුේෂන් එකක් ඇති වෙනවා. ඒකත් එක්කම මමයි හස්බන්ඩුයි කැනඩා වීසා එක ගැන හෝප්ස් ඇතැරලා හිටියේ. ඒ කිව්වොත් අපි එක්ස්පෙක්ට් කරපු විදියට මගේ ඉන්ටේක් එක තිබුණේ 2022 මැයි වල. හැබැයි මට ඒ ටයිම් එකට යන්න බැරි වුණා. ඒ කිව්වොත් වීසා එක ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් අපි හෝප්ස් ඇතැරලා තියලා මාස 7ක් විතර අපිට ගියා අපේ වීසා එක එන්න. ඉතින් 2022 ඔක්තෝබර් වල තමයි අපේ වීසා එක එන්නේ. ඉතින් ඊට පස්සේ ගෙදර වැඩත් එක්ක අපේ පර්සනල් වැඩත් ඔක්කොම කරගෙන අපි ඩිසයිඩ් කරා ඩිසැම්බර් 2022 කැනඩාවට එන්න. ඉතින් මම පටන් ගන්නේ මගේ ස්ටඩීස් 2023 ජනවාරි ඉන්ටේක් එකේ. ඉතින් අපි මාසයක් කලින් කැනඩාවට ආවා. ඒ කිව්වොත් අපි එන්න කලින්ම රෙන්ට් එකට තැනක් බලලා තිබ්බේ. ඉතින් ඒ වැඩ ටිකයි වටපිටාව කොහොමද, කොලෙජ් එකේ ඩිස්ටන්ස් එක කොහොමද, ඒකේ ඩොකියුමන්ටේෂන්ස් අපිට සබ්මිට් කරන්න තිබ්බේ. ඉතින් ඒ වැඩ ඔක්කොම කරන්න ඕනේ හින්දා මාසෙකට කලින් අපි ආවා. ඉතින් මට ඇත්තටම අවශ්‍ය වුණේ supply chain management එක තමයි පළවෙනිම ප්‍රෝග්‍රෑම් එක හැටියට කරන්න. හැබැයි unfortunately මට අර වීසා ප්‍රශ්නයක් තිබිච්ච හින්දා මට supply chain management එක නෙමෙයි පළවෙනිටම කරන්න හම්බ වුණේ. ඉතින් මම කරන්නේ customer relationship marketing and sales management කියන එක. ඒකට අපි short form කියනවා CRM කියලා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක අපි කැනඩාවට එද්දී අපිට ඒජන්ට් කියලා තිබුණා. ඔයගොල්ලෝ කැනඩාවට ගියාන් පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඒ chance එක තියෙනවා කියලා. ඉතින් අපි ඒකත් කරගන්නම හිතාගෙන ආපු මේ ගමනේ කොලෙජ් එකට ගිහිලා කතා කරපුවාම unfortunately ඒගොල්ලෝ කිව්වා මේ ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම ස්විච් කරන්න බෑ. ඉතින් එහෙම කරොත් ඔයාගේ ස්ටඩි පර්මිට් එකට ඉෂුව එකක් වෙනවා කියලා. හැබැයි ඒ ටයිම් පීරියඩ් එකේදීත් ප්‍රෝග්‍රෑම් එක ස්විච් කරපු ගොඩාක් ළමයි හිටියා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක එතනදී වෙනස් වුණා. ඊට පස්සේ අපි තීරණය කරා හරි පොඩි ඩිසපොයින්ට්මන්ට් එකක් තිබුණාට අපි තීරණය කරා කමක් නැහැ. දැන් අපි කොහොමත් CRM එක කරමු කියලා. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක ජනවාරි වල පටන් ගත්තම මට එතනදී ලොකු ගැටලුවකට තිබ්බේ මෙහි කරිකියුලම් එක මාරම වෙනස්. ඉතින් අනිත් එක මේ ඇවිල්ලා foreign country එකක්. ඉතින් exposure එකයි experience එකයි මාරම වෙනස්. ඉතින් ගොඩක්ම කිව්වොත් මෙහි ඉතින් හැම ප්‍රෝග්‍රෑම් එකකම ඉංග්‍රීසි වලින් කතා කරන්න. ඉතින් ප්‍රොෆෙසර් කෙනෙක් ෆ්‍රෙන්ච් කතා කරන ප්‍රොෆෙසර් කෙනෙක් වුණාම එයා මාර ස්පීඩ් කතා කරනවා. ඉතින් ඒක ඔයගලන්ට අල්ලගන්න හරිම අමාරුයි. ඉතින් ඒ challenges මටත් තිබුණා. ඉතින් ඒකත් එක්කම මම මේ තෝරගත්ත මේ ප්‍රෝග්‍රෑම් එකේ ගොඩාක්ම සිස්ටම්ස් තිබුණා. ඉතින් මේ සිස්ටම්ස් ටික ඉගෙන ගන්නවා මට වෙනම වෙලාවක් අය කරගෙන ඒකට ફોකස් එක දෙන්න වුණා. ඉතින් ඒ අතරතුරදී අපි මේ කැනඩාවට ආපු කාලේ මෙහි තිබුණා ස්ටුඩන්ට්ස්ලාට පැය 40ක් වැඩ කරන්න. ඒත් හැබැයි මට මේ තිබුච්ච මේ ප්‍රශ්නත් එක්කම ස්ටඩි එකේ ફોකස් අවුට් වෙන්න බැරි හින්දා මම පැය 20ක් වගේ වැඩ කරේ. ඒකත් මම රෙස්ටොරන්ට් එකක මාස 3ක් විතර වැඩ කරා. ඉතින් මගේ සෙකන්ඩ් සෙමස්ටර් එක පටන් ගත්තම ඒකේ තිබ්බ එක්සෑම්ස් උත් එක්ක මට ජොබ් එක හරියටම කරන්න බැරි වෙනවා. ඊට පස්සේ
හස්බන්ඩ් එක්ක කතා කරලා අපි ඩිසයිඩ් කරා නෑ ජොබ් එකෙන් ක්විට් කරලා අපි 100% ફોකස් එක දෙනවා ස්ටඩීස් වලට කියලා. ඇයි කිව්වොත් මෙහි GPA එක හොඳට තියෙන තරමටම හොඳයි. ඔයාට හොඳ ජොබ් එකකට යන්න. ඉතින් මම මෙතනදී කියන්න ඕනේ මට මේ ජර්නි එකේදී මගේ හස්බන්ඩ්ගෙන් ලොකු සපෝට් එකක් හම්බ වුණා. ඉතින් ඔයා ෆැමිලි එකක් එක්ක එන කෙනෙක් නම් ඔයා දන්නවා ඒ සපෝට් එක කොච්චර වැදගත්ද ඔයාට මොරාල් එක හරියට තියාගෙන ස්ටඩීස් ටික කරගෙන යන්න. ඉතින් තනියෙන් එන කෙනෙක් වුණත් හරි අපි දන්නවා තනියෙන් ඇවිල්ලා පටන් ස්ටඩීස් කරාදී එක මාරම අමාරුයි. පුදුම ලෝන්ලිනස් එකක් තියෙනවා. හැබැයි ඒකෙන් ගොඩ එන එක තමයි මේකේ තියෙන ලොකුම මොනවද කියන එක තමයි අපේ ලොකුම එයිම් එක වෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්කම ස්ටඩීස් ටික ඉවර වෙනවා. මගේ ෆස්ට් ඉයර් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා ඕගස්ට් 2022 අන්තිම හරිය වගේ. ඊට පස්සේ මට ස්ටඩි බ්‍රේක් එකක් තියෙනවා මාස 4ක. ඒ ටයිම් පීරියඩ් එකේ මම තව ජොබ් එකක් කරන්න පටන් ගන්නවා ඇඳුම් කඩයක රිටේල් ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට. ඉතින් ඒ ටයිම් පීරියඩ් එකේ මම බ්‍රේක් එකේ හිටපු හින්දා මම ෆුල් ටයිම් 40 hours මම වැඩ කරා. ඊට පස්සේ මගේ දෙවනි ප්‍රෝග්‍රෑම් එක තමයි මම ගොඩාක්ම හෝප්ස් තියාගෙන ආසාවෙන්ම ආපු ප්‍රෝග්‍රෑම් එක. ඒක තමයි සප්ලයි චේන් මැනේජ්මන්ට් ලොජිස්ටික්ස් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඇත්තම කිව්වොත් මට මුලදී මතක් වුණේ නැහැ මේක කියන්න. මට ලංකාවේ බැචලර්ස් ඩිග්‍රී එකක් තිබුණා. ඒත් අපි මෙහෙට ඇවිල්ලා කරේ ග්‍රැජුවේට් සර්ටිෆිකේට් එකක්. ඉතින් මම මේ කරපු මේ ප්‍රෝග්‍රෑම්ස් දෙකම ග්‍රැජුවේට් සර්ටිෆිකේට්. ඉතින් අවුරුදු දෙකක් එක අවුරුදු දෙකක් කියලා කරේ. ඉතින් මේ සෙකන්ඩ් ඉයර් ප්‍රෝග්‍රෑම් එක සප්ලයි චේන් මැනේජ්මන්ට් වුණා. මම මාරම ආසාවෙන් මේක කරේ. ඒ කිව්වොත් මේක මගේම ඉන්ඩස්ට්‍රි එකේම ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මගේ වර්ක් එක්ස්පීරියන්ස් එකේ මම කරපු දේවල් මට ප්‍රැක්ටිකලි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රොජෙක්ට්ස් ඇන්ඩ් එක්සෑම්ස් කරන්න මාරු විදිහටම උදව් වුණා. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක්ම සක්සස්ෆුලි කරා. ඒකත් එක්කම පාර්ට් ටයිම් ජොබ් එකකට කරගත්තා. ඉතින් මේකත් එක්කම තමයි අපිට සෙකන්ඩ් ඉයර් එකේදී මමයි හස්බන්ඩ්යි ඩිසයිඩ් කරන්නේ අපි ලන්ඩන් වල ඉන්න මිසිසාගා වලට මූව් වෙනවා කියලා. ඇයි කිව්වොත් එයාගේ ජොබ් එකේ හැටියට එයාට හැම වෙලෙම ට්‍රැවල් කරන්න ඕනේ. ඉතින් එයා කවදාකවත් මාව තනියෙන් තියලා මිසිසාගා වල ගිහින් එයා තනියෙන් ස්ටේ කරන්නේ නැහැ. ඉතින් ඒක තියෙන හින්දා එයා හැම වෙලෙම බෑක් ඇන්ඩ් ෆෝත් මිසිසාගා ටු ලන්ඩන් ට්‍රැවල් කරනවා. ඉතින් ඒකට වැඩි කාලයයි ලොකු වියදමක් යන හින්දා අපි දෙන්නම තීරණය කරා ස්ටඩීස් ඉවර වෙච්ච ගමන්ම අපි දෙන්නම මිසිසාගා මූව් අවුට් වෙනවා කියලා. ඉතින් එතනදී තමයි මම මගේ රිසර්ච් එක පටන් ගන්නෙ. ඉතින් මම දන්නවා දැන් මගේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණා කියන්නේ මම ඊළඟට දාන්නේ PGWP එකනේ. එතකොට මට ෆුල් ටයිම් ජොබ් එකක් තියෙන්න ඕනේ. ඉතින් මම මිසිසාගා වල රිසර්ච් එක කරද්දී මට ගොඩාක් දෙනෙක් කිව්වා මෙහි සප්ලයි චේන් ලොජිස්ටික්ස් කම්පනීස් ගොඩක් තියෙනවා, වෙයාරහවුසස් ගොඩක් තියෙනවා. ඉතින් ඒක හින්දා ජොබ් ඔපචුනිටිස් වැඩියෙන්ම තියෙනවා කියලා. ඉතින් මම ඒ හෝප්ස් තියාගෙන ඉතින් මම අපේ සෙකන්ඩ් ඉයර් එකේදීම සෙකන්ඩ් සෙමස්ටර් එක පටන් ගන්නකොටම වගේ මම ෆුල් ටයිම් ජොබ්ස් වලට ඇප්ලයි කරනවා. එතන ඒ ටයිම් පීරියඩ් එකේ මට ජොබ් එකක් සෙට් වුණේ නැහැ. හැබැයි මම ඇඳුම් කඩේක වැඩ කරා කිව්වනේ. ඉතින් මම එතනින්ම ට්‍රාන්ස් එකක් ගත්තා මිසිසාගා වලට. ඉතින් මම එහෙ ඇවිල්ලා පාර්ට් ටයිම් වැඩ කරන ගමන් මගේ ජොබ් සර්ච් එක මම අතහැරියේ නැහැ. ඉතින් මම එතන වැඩ කරාදී මට ඉතින් ලොකුම ඩිසපොයින්ට්මන්ට් එකක් වුණා because ඒක ඒ වර්ක් එන්වයරන්මන්ට් එකයි ඒගොල්ලෝ වැඩ කරන විදියයි මට ඒක එච්චරම කැමැත්තක් වුණේ නැහැ. ඊට පස්සේ මම එතනින් ක්විට් කරලා මම 100% ફોකස් එක දානවා ජොබ්ස් හොයන්න. ඉතින් එතනදී මට ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් එකකට කොන්ට්‍රැක්ට් ජොබ් එකක් මට හම්බ වෙනවා. ඉතින් අන්ෆෝර්චුනේට්ලි ඒ ජොබ් එක පටන් අරගෙන මාස 3ක් වගේ කාලයක් වෙද්දී ඒගොල්ලෝ ලේ ඔෆ් පටන් ගන්නවා. එතකොට එතනදී මට මගේ ජොබ් එක නැති වෙනවා. ඉතින් ඒ ටයිම් එකේ මම වර්ක් පර්මිට් එකේ ඉන්නේ. හැබැයි මට මගේ පාර්ට් ටයිම් එකක් නැහැ. මම මේ කරපු මේ ෆුල් ටයිම් කොන්ට්‍රැක්ට් ජොබ් එකත් මට නැති වෙනවා. ඉතින් ආයේ මම මුලින් ඉඳන්ම ජොබ් සර්ච් කරන්න පටන් ගත්තා. ඉතින් ඇත්තම කිව්වොත් මට මාස 8ක් විතර කාලයක් ගියා හරියටම ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගන්න. හැබැයි ඒ ටයිම් පීරියඩ් එකේ ගෙදර තනියෙන් ඉඳි බෝරින් සහ ඔයාලට ස්ට්‍රෙස් එකක් එන හින්දාම මම තීරණය කරනවා වොලන්ටියරින් කරන්න.
ඉතින් ඒකෙන් එකක් තමයි හස්බන්ඩ් Facebook එකේ නිකන් මොන්ටෙසරි එකක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලලා එයා මට ඒක ෂෙයා කරනවා. ඉතින් මම ඒකේ ඉන්න ප්‍රින්සිපල්ට කතා කරපුවාම එයා මට කිව්වා හරි කමක් නැහැ. ඔයා ඇවිල්ලා මාව හම්බ වෙන්න. because මට in person එකෙන් ඔයාව හම්බ වෙන්න ඕනේ. පොඩි ළමයි එක්ක වැඩ කරන හින්දා ඔයා කොහොමද ඔයා කොයි වගේ කෙනෙක්ද කියන එක මම දැනගන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කියපු දවසටම මම එයාව හම්බ වෙන්න ගියා. එතනදී මට වෙච්ච හොඳම දේ තමයි ඒ ප්‍රින්සිපල් මාව දැක්ක ගමන් එයාට ගොඩක්ම හිත යනවා. ඇයි කිව්වොත් මෙහි ගොඩක් කට්ටිය වොලන්ටියර්ස්ලා වගේ එන්නම් කියලා කිව්වට ඒගොල්ලෝ අපොයින්ට්මන්ට් එක හම්බ වුණාන් පස්සේ ඒ අපොයින්ට්මන්ට් එකට ෂෝ අප් කරන්නේ නැහැලු. ඉතින් මම ගිහින් මගේ එක්ස්පීරියන්ස් එකයි මගේ ස්ටෝරි එකයි මගේ සිටුේෂන් එකයි කියපු ගමන්ම එයා කිව්වා කමක් නැහැ. ඔයාට එක්ස්පීරියන්ස් එකක් නැතුවට කමක් නැහැ. ඔයා අද මට සප්ලයි ටීචර් කෙනෙක් අවශ්‍ය වෙනවා. ඔයාට අද ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මං හරි කියලා මම එක්ස්පීරියන්ස් එකක් අරගන්න ඕන හින්දා ඉතින් මම එතනින් වොලන්ටියර් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන වෙලාවට ටීචර් කෙනෙක්ට එයා සික් ලීව් ගියොත් හදිස්සියකට තව වැඩිපුර හෙල්ප් කෙනෙක් ඕන නම් ඉතින් ඒගොල්ලෝ මට කතා කරන. ඉතින් මම මාර ආසාවෙන් ගියේ. ඒ කිව්වොත් එතන ඔක්කොම චූටි ළමයි හිටියේ. ඉතින් ඒක මට මේ ජොබ් හොයන මේ ස්ට්‍රෙස් එකත් එක්ක මේක මෙහෙට වොලන්ටියර් කරන යන එක මට ඒක ගොඩාක් රිලීෆ් එකක් වුණා. ඉතින් මම මේ විස්තර ඔක්කොම මගේ රෙසුමේ එකේ දාලා මම ජොබ්ස් සර්ච් කරා. ඉතින් එතනදී තමයි මට දැන් මේ ජොබ් එක හම්බ වුණේ. හැබැයි ඒකට මාස 7ක් අතර ඉඳන් 8ක් වගේ කාලයක් ගියා. දැන් මෙහෙ ජොබ් එක හම්බ වුණාට මේක මගේම ඉන්ඩස්ට්‍රි එකේ කෝල් චේන් එකේ මම දැන් වැඩ කරන්නේ. but මේක මිසිසාගා වල හම්බෙච්ච ජොබ් එකක් නෙමෙයි. මම මෙහෙ ඉඳන් තව සිටි එකකට යනවා. ඉතින් බර්ලින්ටන් කියලා සිටි එකක්. ඉතින් මිසිසාගා වල ඉඳන් බර්ලින්ටන් වලට බස් එකේ යනවා නම් සාමාන්‍යයෙන් පැය 2ක් විතර යනවා. ඒකත් එක්කම ඔයා කාර් එකේ travel කරනවා නම් 30 to 45 minutes වගේ යනවා traveling එකට. අනිත් එක මේක ඇවිල්ලා remote job එකක් නෙමෙයි. මේක හැමදාම යන්න ඕනේ. ඉතින් මම කොහොම හරි මේ experience එක ගන්න distance එක ගැන මම හිතන්නේ නැහැ. මම මේ job එක කරනවා කියලා තමයි මම දැන් මේක පටන් ගන්න තියෙන්නේ. ඉතින් තාම මගේ මේ ජර්නි එක කැනඩාවේ ඉවර නැහැ. ඉතින් තව ඉස්සරහට ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඒකත් එක්කම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි තව විස්තර ගේන්නම්. පුළුවන් විදියට short and sweet විදියට තමයි මම මේ මගේ ජර්නි එක ගැන ඔයගලන්ට කියලා තියෙන්නේ. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙමු. See you all!